දැන් ඔය සමහරක් දෙනවා හරක් මස් දෙනවා මේ ඇඟේ ලේ වඩන. ඒ වගේම ඒ සමානම දෙයක් තමයි මේක කඩනකොටත් හැබැයි කැඩෙන හරියට වෙන කාලෙම කඩාගත්ත කි. ඊට පස්සේ මේ පාතින් හැම කඩන්න බෑ මේක. එතකොට මේක හරියම රස දෙයක්. මේක තව කොස්තට දාලා වියන්නත් පුළුවන්. මම දැන් මේ තියෙන්නේ මොනවද කියලා මට චුට්ටක් කියන්න පුළුවන් ද විස්තරයකුත් එක්ක. මේක මියන දලු. මේක හැදෙන්නේ තිත් කලාපේ. එතකොට මේක මිනිහාගේ දේවල් වලට තමයි ගන්නෙ. දැන් මේ මියන දලු කියන එක හොඳ ගුණාත්මක කෑමක්. මේක ඇඟේ ලේ වඩන ආහාරයක්. ඔය එතකොට ඔය ඇඟේ කැක්කුමට විල් කැක්කුමට වගේ ඒවලට මේක ප්‍රයෝගී වෙනවා. මේක අර මැර්බෝන් හොඳට හැදෙන දෙයක්. එතකොට මේක හදන විදිය කියනවා නම් මේක මේ ලපටි කාලි කඩාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ මෙන්න මේ තැන් වලින් කඩලා පොඩ මේ පොඩියට හීනියට මේක කඩන්න ඕනේ. කඩලා ඊට පස්සේ මේක සෝදලා ඒ වාජනයට දමලා ඊට පස්සේ මේකට අවශ්‍ය කරන 3-5 මිරිස් කුඩු ඒ જાති ලුණු ඔක්කොම જાති දාලා තවුන්නන්තින් පරිප්පු පොඩ්ඩක් මේකට එකතු කරනවා. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් වතුර ටිකක් හුඟක් වතුර දාන්න නැතුව සාමාන්‍යයෙන් වතුර තියලා ලිපේ තියනවා. ලිපේ තියලා මේ ටික හොඳට තැඹුණාට පස්සේ මිටිකිරි අරගෙන හොඳට මේ පොල් මිරි කරලා මිටිකිරි ටිකක් අරගෙන මේකට දාලා ඒ ටිකත් හොඳට ඉදුණාට පස්සේ ඒක බාලා හිටන් ඊට පස්සේ තෙල් පොඩ්ඩක් අරගෙන ඒකට මිරිස් කරල් ඔය එතකොට කරපිංචා වගේ જાති දාලා තෙල් ටික හොඳට කර වුණාට පස්සේ නැවත අර මාළුවට මේක එකතු කරනවා. එකතු කරලා ඊට පස්සේ හාමු කරලා ඉතින් මේ ටිකක් නිවෙන්නටලා ඊට පස්සේ තමයි මේ ආහාරයට ගන්න. එතකොට මේක හරියම රස දෙයක්. මේක තව කොස්තට දාලා වියන්නත් පුළුවන්. හරි මම අහලා තිනවා මියන දලු ගොඩක් ගුණයි කියලා. හොඳයි ගුණයි තමයි මේක. මේක ගුණයි කියන්නේ මේකයි. මේක මේ ඇඟට ලේ වටන දෙයක්. දැන් ඔය මේක ලෙඩුන්ට දැන් ඔය ඩෙන්ගු වගේ එක උණ හැදෙනවනේ. ඒ හැදුනන් පස්සේ ඇඟේ ලේ අඩු වීමක් වෙනවනේ. ඒකට අර දැන් ඔය සමහරක් දෙනවා හරක් මස් දෙනවා මේ ඇඟේ ලේ වටන. ඒ වගේම ඒ සමානම දෙයක් තමයි මේ මියන දලු. ඒ වගේම ඊටත් වැඩිය හොඳයි කියලා මේ කියන්නේ. මේක හැදෙන්නේම තිත් කලාපේ පමණයි. මේක හැබැයි මේරුවට පස්සේ නම් කඩන්න බෑ. මේ ගානේ තමයි කඩලා ගන්න. මේක කඩනකොටත් හැබැයි කැඩෙන හරියට වෙන කාලෙම කඩාගත්ත කි. ඊට පස්සේ මේ පාතින් හැම කඩන්න බෑ මේක. ඒක කොස්ස. මේ ලපටි හරිය තමයි කඩා ගන්න ඕනේ. ඊයින් වෙන්න කඩා ගන්නත් ඕනේ මේ වගේ.